ශ්‍රී ලංකාවට ගිනිකුණ දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය පස්වරු 4 පමණ වන විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකුණ දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින පස්වරු 5:30 සිට රාත්‍රී 11:30 දක්වා කාලය තුල හම්බන්තොට සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එහි බලපෑම හේතුවෙන් අද දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර අද දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මණ්ඩාරම සිට කන්කසන්තුරේ ත්‍රිකුණාමලය පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 පමණ වනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටාවන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හා ඉතා රළු විය හැකියි. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.